කොහොමද යාළුවනේ මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් අය කොහොමත් කැමතිනේ ස්වභාවික දේවල් වලින් ලස්සන වෙන්න. ඒ නිසා ඔයාට පහසුවෙන් හොයාගන්න පුළුවන් වගේම ඔයාගේ සමයේ තියෙන බොහෝ ගැටලු වලට විසඳුමක් දෙන කදිම ඖෂධයක් තමයි සුදු හඳුන්. මේ සුදු හඳුන් වලින් ඔයාගේ ලස්සන වැඩි කරගන්න උදව් වෙන විදිය ගැන අහිනම් අපි දැනගනිමු. ඔයාගේ මුහුණ අවලස්සන කරන එක හේතුවක් තමයි මේ ලප කැලැල් කියන්නේ. හැබැයි ඔයාට පුළුවන් සඳුන් කුඩු මේස හැන්දක් අරගෙන පොල් තෙල් තේ හැන්දක් එක්ක මිශ්‍ර කරලා පැල්ලම් තියෙන ස්ථානවල ගාලා හොඳින් සම්බාහනය කරලා පසුව සෝදා හරින්න. ඔයාගේ සමේ කුණු දූවිලි හෝ අපිරිසුදුතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් බ්ලැක් හෙඩ්ස් වගේම වයිට් හෙඩ්ස් ඇති වෙනවා. මේකට සුදු හඳුන් පවුඩර් මේස හැන්දක් පොල් තෙල් තේ හැන්දක් වගේම දෙහියුෂ බින්දු කීපයක් දාලා මිශ්‍රණය සාදා ගන්න. ඔයාගේ මුහුණ පිරිසුදු කරගෙන මේ මිශ්‍රණය මුහුණේ ගාලා විනාඩි 20කින් විතර මුහුණ හොදලා හරින්න. ඔයාගේ ඇස් වටේ අවපැහැ වෙලා නම් එහෙම නැත්නම් ඩාර්ක් සර්කල් ඇවිල්ලා නම් සඳුන් කුඩු සොල්පයක් අරගෙන රෝස වතුර එක්ක දිය කරලා ඇස් වටේ ගාන්න. මේක නිදා ගන්න කලින් ගාලා ඊට පසු දින උදෑසන සෝදා හරින්න. ඒ වගේම තමයි මේකෙන් ඔයාගේ ඇස් දෙකට හොඳ සිසිලකුත් ලබා ගන්නට උදව් වෙනවා. ගෑනු ළමයි ගොඩක් ස්ට්‍රෙස් වෙන දෙයක් තමයි මූණේ කුරුලෑ වගේම ඇක්නි එන එක. ඒකට හොඳ සිසිලස කාරකයක් වෙන මේ සුදු හඳුන් කුඩු මේස හැඳි එකක් කහ කුඩු මේස හැන්දක් වගේම රෝස වතුර මේස හැඳි 3ක් එක්ක මිශ්‍ර කරලා මූණේ ගල්වන්න. සිනිඳු සමක් ලබා ගන්න බොහෝ දෙනෙක් කැමතිනේ. ඒකට ඔයාට සඳුන් තෙල් ස්වල්පයක් ඇඟිලි තුඩු ආධාරයෙන් මූණේ ගල්වා කවාකාරව මෘදු සම්බාහනය කරන්න. මේක රාත්‍රියේ ගල්වා පසු දිනේ උදේදී සෝදා හරින්න පුළුවන්. දිග වේලාවක් එළිමහනේ ඉන්න අවස්ථාවක සන්ස්ක්‍රීන් සමට ඇප්ලයි නොකරුවොත් ගොඩක් වෙලාවට සම අවපැහැ වෙනවා. මේකට පිපිඤ්ඤායුජ මේස හැන්දක් මුදෝපි කිරි මේස හැන්දක් මීපැණි තේ හැන්දක් සහ සඳුන් කුඩු මේස හැන්දක් සමග මිශ්‍ර කර ගන්න. මේ පැක් එක මුහුණේ ගල්වා විනාඩි 15කින් පමණ පසුව සෝදා හරින්න. ඔයාගේ යටිපතුල් පැලෙනවා නම් සුදු හඳුන් කුඩු එළඟි තෙල් සමග මිශ්‍ර කරලා ඔයාගේ කකුල් හොඳින් සෝදාගත් පසු පැලුණු තැන්වල ආලේප කරගන්න. වියපත් වෙලා තියෙන සම ප්‍රබෝධවත් කරන සත්කාරයක් විදියට සුදු හඳුන් හඳුන්වන්න පුළුවන්. දෙමන්ගිරි භාගයක යුෂත් එක්ක සඳුන් කුඩු තේ හැඳි 4ක් මිශ්‍ර කරගන්න. මේ පැක් එක වියපත් සමට නිරෝගී බවක් ගෙනෙනවා. ඔයාගේ මුහුණ නිතරම තෙල් සහිත ස්වභාවයක් තියෙනවා නම් සුදු හඳුන් සොල්පයකට මීපැණි බිංදු 8ක් දෙහි බිංදු 8ක් මිශ්‍ර කර හොඳින් මූණේ ආලේප කරන්න. සුදු හඳුන් විතරක් ඇල් වතුර සමග මිශ්‍ර කරලා කුරුල්ලා තියෙන ස්ථානවල ගල්වා වේලුණාට පස්සේ සෝදා හරින්න. සුදු හඳුන් කුඩු තේ හැන්දක් කහ කුඩු තේ හැන්දක් සමග මිශ්‍ර කර වතුර සොල්පයක් සමග හොඳින් කලවම් කරලා කුරුල්ලා තියෙන තැන්වල ආලේප කරන්න. ඉදිනු ගස් ලැබ සමග සුදු හඳුන් කුඩු හා මීපැණි බිංදු කීපයක් එකතු කරලා සෑම දිනක උවද මූණේ ආලේප කරන්න. ඔයාගේ සමට හොඳ සිසිලසක් දබා දෙන ඖෂධයක් තමයි මේ සුදු හඳුන් කියන්නේ. සුදු හඳුන් වලින් ඔයාට ගෙදරදීම හදා ගන්න පුළුවන් ස්ක්‍රබ් වර්ග කීපයක්ම තියෙනවා. සුදු හඳුන් කුඩු හොඳින් කුඩු කරගත් සීනි සමග මිශ්‍ර කරලා පිරිසිදු කරගත් ඔයාගේ මුහුණ මත සියුම්ව කවාකාර ලෙස ස්ක්‍රබ් කරගන්න. සුදු හඳුන් කුඩු ලුණු කුඩු සමග හොඳින් කවලම් කරලා ස්ක්‍රබ් එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්.